ඉස්සර කාලයක ගමක කන්දක් මුදුනේ ජීවත් වෙච්ච වෙලෙන්දෙක් ගාව වැඩ කළ අයක වතුර අදින මිනිස්සෙක්. ඔහුගේ රාජකාරිය තමයි කන්ද පාමුලින් ගලා යන දොළපාරෙන් වතුර අරගෙන කන්ද මුදුනට අදින එක. ඉතින් මේ වතුර අදින්න ලීයක් කරේ තියාගෙන ඒකේ දෙකලවරේ වතුර භාජන දෙකක් එල්ලගෙන වතුර අදින වැඩේ මහන්සි වෙලා කරලා තමයි ජීවත් වුනේ. ඔහු වතුර අදින්න පාවිච්චි කරපු භාජන දෙකෙන් එක භාජනයක් හොඳට තිබුණත් අනිත් භාජනය පැත්තකින් පොඩ්ඩක් ඉරි තලලයි තිබුණේ. මේ වතුර අදින්න බඳුන් දෙකට වතුරත් පුරවගෙන පාගමනින් කන්ද නගිනකොට අර ඉරිතරුණ භාජනයෙන් වතුර ටික ටික පාර දිගේ කාන්දු වුණා. කන්ද මුදුනට ඇවිත් බලනකොට හැමදාම හොඳ බඳුනේ වතුර පිරීලා තිබුණත් පැරණු බඳුනේ භාගයක්ම වතුර කාන්දු වෙලා ගිහින්. වතුර අදින්න මේ ගැන කලබල වුණේ නැහැ. හැබැයි අර පරිපූර්ණ බඳුන Taman ගැන සෑහෙන ආඩම්බර වුණා. ඒ නිසාම ඉරිතැලුණ බඳුන Tamanගේ අඩුපාඩුව ගැන සෑහෙන ලැජ්ජාවටපත් වුණා. දවසක් ඉරිතැලුණ බඳුන වතුර අදින්නට කතා කරලා කියනවා මං හරිම නිෂ්ඵලයි. මගේ පැත්තක තියෙන මේ පැලුම නිසා මං ඔබේ මහන්සියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. පුරවන වතුරෙන් භාගයක්ම මං හින්දා නාස්ති වෙනවා. මට හරිම ලැජ්ජයි. මේක අහපු වතුර අදින්න hina වෙලා කියනවා නිකරුණේ වැරදි දේවල් හිතන්න යන්න එපා. ඉස්සෙල්ලම අද අපි ආපහු කන්ද මුදුනට යද්දි හැමදාම ඔයා ගිය පැත්තේ පාර දිගේ තියෙන ලස්සන මල් පිරිච්ච මල්ලි දිහා බලාගෙන යන්නකෝ. වතුරත් පුරෝගෙන කඳ නගිද්දි දුකින් හිටපු පැලුණු බඳුන වතුර අදින්න කියපු මල්ලි දිහා බලාගෙන ගියා. හරිම ලස්සනයි. කඳ මුදුනට ඇවිත් බඳුන් දෙක බිමින් තියලා වතුර අදින්න පැලුණු බඳුනට ලං වෙලා කියනවා මං ඔයාගේ ඉරිතැලීම ගැන හැමදාම දැනගෙන හිටියා. හැබැයි මං ඒකෙන් කලබල වුණේ නැහැ. ඒ වෙනුවට හැමදාම ඔබෙන් කාන්දු වෙලා වැටෙන වතුර පාර දිගටම දවසක් මං මල් ඇට ටිකක් කිස්සා. ඔයා හැමදාම ඒ මල් ඇට වලට වතුර දැම්මා. පැල හැදුනා, මල් පිපුණා. දැන් ගස්වල මල් පිරීලා හරිම ලස්සනයි. දකින හැමෝම සතුටු වෙනවා. ඔයාගේ පැල්ම නැත්නම් කවදාවත් මේ ලස්සන මල් මෙහෙම හැදෙන්නේ නැහැ. ඒ නිසා දුක් වෙන්න එපා. ඔයා කරපු දේ ගැන ආඩම්බර වෙන්න. මේක අහපු පැලුණු බඳුන තේරුම් ගත්තා. එයාගේ අඩුපාඩුව කියලා හිතපු දෙම පාර දිගේ පිපිලා තිබුණ මල් වලට ආශිර්වාදයක් වෙලා කියලා. ඒ නිසා බඳුන එදායින් පස්සේ හැමදාම මල් පැලවලට උපකාර වෙලා සෑහෙන සතුටු වුණා. අපි හැමෝටම හැකියාවන් සහ අඩුපාඩු තියෙනවා. සමහරු බොහෝ විට පුළුවන් දේ අමතක කොට බැරි දේ ගැනම දුක් වෙනවා. දැනටමත් Taman ළඟ තියෙන දේ ගැන නොහිතා Tamanට අහිමි දේවල්ම හොයනවා. මේ ගමන දවසක කෙලවර වෙන්නේ ඒ අය අතරමං වෙලා. එනිසා මුලින්ම හැකි දේ සහ තියෙන දේ සතුටින් යොදා ගන්න. ඒ අතරම අඩුපාඩුත් උපරිමෙන් සකසන්න. හැබැයි පරිපූර්ණ වෙන්න බැරි බවත් තේරුම් අරන් ජීවිතේ බාධක ජය ගනිමින් ඔයත් ඉදිරියටම යන්න.